හෙලෝ ගයිස්, අද අපි යන්නේ රත්නපුර මැණික් පොළට. ඉතින් මේ පාන්දර 2ට විතර තමයි මම මේ බයිසිකලේ යන්නේ. ඉතින් ඔන්න පාන්දර 3 විතර වෙනකොට බස් එක එන තැනට මං ගිහිල්ලා හිටියා. මෙතෙන්ට තමයි බස් එක ඉන්නේ. 3:00 විතර වුණා. ඇත්තටම 3 කිව්වට 3:00 වගේ වෙනකොට මං ගිහිල්ලා හිටියා. ඉතින් කවුරුත් නැහැ, බල්ලෙක්වත් නැහැ පාරේ. බස් එක එනකම් බලන් ඉන්නවා. ඔන්න පාන්දර 4ට විතර දෙයියනේ කියලා බස් එක ආවා. මේ බස් එක එන්නේ යාපනයේ. යාපනයේ ඉඳන් ඇඹිලි පිටියට යන බස් එකක්. ඉතින් මේක තමයි අපි ගොඩ වුණේ රත්නපුර යන්න. ලංකාවේ බස් දන්නවනේ. ගැස්සිලි පැද්දිලි එක්ක සින්දු ගොඩක් එක්ක. ඉතින් නිදාගෙන තියා හිතන්නවත් බෑ පාන්දර කියලා. ඔන්න ටික ටික එළිය වැටීගෙන කොට උදේ 6 විතර වෙනකොට අපි ආවා රත්නපුරට. වටේ පිටේ නම් මාර ලස්සනයි. ඉතින් රත්නපුරේ කිව්වහම කොහොම හරි ඔන්න උදේ 6 විතර වෙනකොට මෙන්න මේ හන්දියෙන් බැහැගත්තාම සබරගමු දේවාලයට හැරෙන හන්දියෙන් බැහැගත්තාම ඈතින් ලස්සන්ට සිරිපාදි පැත්තෙන් ඉර පායනවා අපිට පේනවා. අර පිටිපස්සෙන් පේන කන්ද තමයි සිරිපාදි. ඉතින් මෙතනින් අපි බැහැලා අපි යන්නේ හැරණියාවක මැණික් පොළට. රත්නපුරේ මැණික් පොළට ඉන්නේ දවල් වෙලා. ඉතින් මේ තියෙන්නේ හැරණියාවක. මේ පල්ලෙහින් ගලාගෙන යන්නේ කළුගඟ. කළුගඟකින් ක්‍රොස් වෙන තැන තමයි හැරණියාවක මැණික් පොළ තියෙන්නේ. අපි උදේ 7 වෙනකොට වගේ හැරණියාවකට ගිහිල්ලා හිටියේ. ඉතින් බලන්නකො මේ පැත්තේ තියෙන ලස්සන. මාර ලස්සනක් තියෙන්නේ. කලින් දවසේ හැරද කොහෙද ගන්න දෙයක් නැහැ. වතුර නම් බොරම් බොරයි. උදේ 4 ගියාට ඉතින් පොළ පටන් ගන්නකොට 7:00 විතර වෙනවා. එතකන් ඉතින් කවුරුත් නැහැ. පොඩි පොඩි කූඩාරන් ටිකක් විතරයි තියෙන්නේ. ඔන්නම තමයි උදේ පාන්දරට පොළේ තත්ත්වය. උදේ 7ට විතර ගියාම පොළේ ඉතින් කවුරුත්ම නැහැ. ඔන්න 8 විතර වෙනකොට ඔන්න ටික ටික වෙලෙන්දොයි බයස්ලයි ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් අපිත් එක ගිහපු යාළුවෙක් කල්වගයක් චෙක් කරනවා. කරනකොට ඔය චෙක් ගහලා ඇතුලේ පළුදු දෝෂ බලලා අපිට හොඳ මිලක් අරගෙන අපිට ගල ගන්න පුළුවන්. ඉතින් මේක නිකන් අපේ ගමේ පොළේ බඩු විකුණනවා වගේ නන් නෙමෙයි. සද්දයක් බද්දයක් නැතුව වෙන වැඩක් මේක. මෙතන හැරණියාවක වැඩේ ඉවර කරලා අපි දැන් මේ යන්නේ රත්නපුර අඹගහ යට මැණික් පොළට. ඉතින් උදේ 10ට විතර තමයි මේ අපි රත්නපුර අඹගහ යට මැණික් පොළට ගියේ. ඔන්න බලන්නකො එතන කොහමද තත්ත්වය කියලා. මැණික් කිව්වොත් නම් ඉතින් රත්නපුරනේ. රත්නපුර කිව්වොත් මැණික් තමයි. ඔන්න බලන්න ඉන්න සෙනග කන්දරාව. සෙනග කන්දරාව වගේම තමයි මේ හැම ටේබල් එකකම මොකක් හරි මැණික් ගලක් විකිනවා. හොඳම තත්ත්වයේ ක්වොලිටි මැණික් ගල් නම් ඉතින් රත්නපුරෙන් තමයි ගන්න පුළුවන්. ලංකාවේ වෙන පැති වලත් වෙන ක්වොලිටි ගල් හම්බෙනවා. ඒ වුණාට රත්නපුරේ තමයි හොඳම ಜಾති ගල් වලට ප්‍රසිද්ධ. මේ හැම ටෙන්ට් එකක් ඇතුළෙම ගල් මොනවා හරිම ගලක් එයාලා සෙල් කරනවා. මේ බයස්ලා තමයි මේ ටෙන්ට් වල ඉඳන් ඉන්නේ. වෙලෙන්ද ඇවිල්ලා එයාලට පෙන්නනවා ගල් ටික. ඉතින් අපි මෙතන යනකොට අපරක් වෙලා එනකොට අපි කොහොම හරි වැඩ ටික කරගත්තා. ඉතින් පොලෙත් පොඩි රවුමක් එහෙට මෙහෙට ඇවිදලා ඉවර වෙලා අපි ගෙනාපු ගලක් තිබ්බා. ඒක පොඩ්ඩක් ඔපදා ගන්න කියලා. බලන්නකො මේ ඔපදාන තැන පළුදු ගාන මැෂින් එක තමයි මේ. බලන්නකො ලස්සන පළුදු ටික ගෑවෙන හැටි. ඔපදාන කෙනත් සැරින් සැරේට ටෝච් එක ගහලා බලනවා ඇතුලේ තාම පළුදු පේනවද කියලා. මොකද ඔපදාන්න කලින් පළුදු ටික යවාගෙන ඉන්න ඕනේ, නැත්නම් එහෙම ගලේ ෆිනිෂින් එක සවුත් වෙනවා. ඉතින් මේක බල තමයි වැඩේ කරන්නේ. ඉතින් මේ වැඩේත් ඉවර කරගෙන අපි ආවව ගෙදර එන්න පිටත් වුණා. subscribe කරලා නැති කට්ටිය subscribe කරලා හැපැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක set වෙන දිගට මේ වගේ vlog බලන්න. ආයෙත් දවසක අපි හම්බෙමු. bye.